ආයුබෝවන් ගොඩක් අය දැකලා නැති වුණාට බහුලව භාවිතයට ගන්න ඖෂධීය ශාකයක් පිළිබඳවයි අද අපි ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි කළුතල ශාකය. ශරීරයට අහිතකර රුධිරයේ මේද මට්ටම පාලනය කරමින් ලේ ගමන ක්‍රමවත් කර අධි රුධිර පීඩනය පාලනය කිරීමේ අපූර්ව හැකියාවක් මේ තල ශාකය සතුව තිබෙනවා. අස්ථි ශක්තිමත් කිරීම, මලබද්ධය දුරු කිරීම, සන්ධි රෝග සමනය සඳහා මෙහි මුල් සහ තෙල් බහුලව හෙළ වෙදකමේදී භාවිතා කරනවා. බුදුරජාණන් වහන්සේද තල තෙල් යොදා ගනිමින් කරනු ලබන ප්‍රතිකාර පිළිබඳව දේශනා කළ ඇති බවට බේසජ්ජකය අපූර්ව නිදසුනක් වෙනවා. තල තෙල් හිස් කබලට තෙතමනය සපයන අතර එම නිසාම අකලට හිසකෙස් පැසීම නවතිනවා. එම නිසාම හෙළ වෙදකමේදී හිස ගල්වන තෛල සිඳ ගැනීම සඳහා තල තෙල් බහුලව භාවිතා කරනවා. හිසකෙස් සුදුවීම, ඇස් පෙනීමේ දුර්වලකම, හම රැලි වැටීම පමා කරන අතරම අස්ථි ශක්තිමත් කිරීම, අක්මාවේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වාගෙන යාම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, මල බද්ධය දුරු කිරීම යන රෝග රැසකට හෙළ වෙදකමේදී භාවිතා කරන අතර කිරි දෙන මව්වරුන්ට කිරි වැඩිම සඳහා ආහාරයටද එක් කර ගන්නවා. මොළයේ දුබලතා සහ එයින් ඇතිවන රෝග සඳහා තල ඇට සැපීම ප්‍රතිකර්මයක් වෙනවා. අර්සස් රෝග සඳහා තල බටර් සමග ආහාරයට ගන්නා අතර තල මුරු, තල තෙල් සමග අනා පොට්ට නිබැඳ මද උණුසුමින් තැවීම හෙළ වෙදකමේදී සුලභව සිදු කරනවා. හිසේ රුදාවට, අත්පා වේදනාවට, කැඩුම් බිඳුම්, කැපුම් කෙටුම් ආදී අවස්ථාවන් සඳහාද තල හොඳ ඔසුවක් වෙනවා. ඇල්වතුර පළම් එකකට තල තෙල් පළම් භාගයක් දමා හිස්බඩ පානය කිරීමෙන් අතිසාරය සුව වෙනවා. මෙම තෙල් එළුකිරි සමග පානය කිරීමෙන් රක්ත අතිසාරයේද දුරු වෙනවා. තල ඇට කබලේ බැද එළකිරේ බහ නිවුණු පසු අඹරා ආලේප කිරීමෙන් වාත රක්තය සුව වෙනවා. කළුතල පළම් එක බැගින්ගෙන විකා ඇල්වතුර බීමෙන් දත් සවිමත් වෙන බව හෙළ වෙදකමේ සඳහන් වෙනවා. තල තෙල් අමුකහ යුෂ එක පමණටගෙන දිය නැති පදමට සිඳුවා එයින් මේස හැඳි එකකට කිකිලි බිජු සුදු මදය මිශ්‍ර කර ආලේප කිරීමෙන් අංශභාග රෝගයට සුවය ලැබෙනවා. ආතරයිටිස් රෝගයට තල ඉඟුරු දෙවර්ගය කල්ක කර ආහාරයට ගැනීම හෙළ වෙදකමේදී සිදු කෙරෙනවා. එළකිරි සමග ඇඹරු තල ඇට ආලේප කිරීමෙන් ඉරුආරුදාව මගහැරෙනවා. ගොකටු, තලමල්, ගිතෙල්, මීපැණි සමවගෙන අඹරා උඳුගෝවන් කෑ හිසේ ආලේප කිරීමෙන් හිසකෙස් මනාව වැඩෙනවා. අධික තරබාරුව සඳහා හිස්බඩ තල තෙල් බීමද, අස්ථි රෝග සඳහා තල තෙල් ආලේප කිරීමද, ඇස් රෝග සඳහා තල කෑමද ගුණදායක ඔසුවක් වෙනවා. හොඳින් වැඩුණු ශාකයක් අඩි 2-3 පමණ උසට වැඩෙන අතර ලා කොළ පැහැති පත්‍ර තිබෙනවා. සුදු හෝ දම් පැහැති මල් හටගන්නා මෙම ශාකයේ මල් නලාවක හැඩය ගන්නා අතරම පත්‍රවල සහ කඳෙහි සියුම් බූවක් තිබෙනවා. හෙළ වෙදකමේ රහස් දැන ගැනීමට අප සමගම රැඳී සිටින්න. ආයුබෝවන්.